Hi pet lovers, welcome to our YouTube channel. අදත් තරන් ආවේ best pets allowed විලායකක් ගැන ස්ටෝරි එකක්. රස කෑම තියෙන ලස්සනම ලස්සන වීඩ්ස් තියෙන මේ ප්ලේස් එක කොහෙද කියලා දැනගන්න නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. වෙන්න අපි උදේ ඉඳන් ලෑස්ති වෙලා බලාගෙන හිටියේ කොයි වෙලේද මේ ට්‍රිප් එක යන්න පිටත් වෙන්නේ කියලා. ඔන්න දැන් අපේ වාහනේ ලෑස්ති. පිට තියෙන්නේ දැන් ඉතින් මේකට නැගලා අපේ ට්‍රිප් එක යන්න තමයි. පේනවනේ ඉතින් අපිට නම් ඉවසිල්ලක් නෑනේ. වාහනේ නැගලා ඔය හරි යන්න තියෙනවා නම් වැඩි දෙයක් නෑනේ ඉතින් අපිට. ඌබේ අපේ චූටි. එන්න මන්ට නකින්න. මන්ට යන්නේ පරක්කු වෙනවානේ. පුතත් විතර යන්නත් තියෙනවානේ. ඇය 5ක් විතර යන්නත් ඕනෙලු. අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 170ක් විතරම යන්න තියෙනවා. ඔන්න අපි ගෙදර ඉඳලා 11 විතර තමයි යන්න පිටත් වුණේ. නිත්තම්පුව හරහා අවිස්සාවෙල්ලට ගිහිල්ලා රත්නපුර පහුවෙලා බෙරගලටත් ගිහින් හල්දුමුල්ලට යන්න ඕනේ. හල්දුමුල්ලේ නිකපොත කියන පැත්තට තමයි අපි මේ යන්නේ. ඔන්න දැන් හරිම ලස්සන පැත්තකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ලස්සන වීව් එකකුත් තියෙනවා. චුට්ටි චුට්ටි සීතලක් වේගෙන එනවා. හරිම සනීපයි. මෙන්න මේ වම් පැත්තේ තියෙන ප්ලේස් එක පහුවෙලා ටිකක් විතර ඉස්සරහට යනකොට අපේ ප්ලේස් එකට යන්න දකුණට හැරෙන්න තැනක් තියෙනවා. ඒක මතක තියාගන්න. ඔය තියෙන්නේ ඔන්න ඔතනින් දකුණට තමයි හැරෙන්න ඕනේ. මන්ට යමු. මට නම් ඉවසිල්ලක් නැහැ. මේ පාරේ තව චුට්ටක් දුර යන්න ඕනේ. අපි Google Maps දාන් ආවම මේ හරියේ තමයි ලොකේෂන් එක පෙන්නන්නේ. ඉතින් අපි මේ අයියාගෙන් පාර ඇහුවා. ඒ අයියා තමයි අපිට පාර කිව්වේ. අපිට ඉස්සරහට යන්න කියලා. චිත්තක් ඉස්සරහට යද්දී මෙන්න හම්බුණා අපි ආපු ප්ලේස් එක. මන්ද හරව බ්ලොප්පි. බීන්නේ අපිට පාර කියපු අයියා. Thank you. මෙන්න අද අපි නවතින්න ආපු ප්ලේස් එක. මේකේ නම තමයි ට්‍රැන්ක්විලා. තියෙන්නේ හල්දුම්මුල්ලේ නිකපොත කියන පැත්තේ. මේ තියෙන්නේ මේන් එන්ට්‍රන්ස් එක. මෙතනින් ගිහාම ග්‍රීන් විලා එකක් තියෙනවා. විලතරන්නේ ඒක නෙමෙයි. 4 දෙනෙක් එක්ක යම්පත් යාපු නිසා වෙනම තියෙනවා අන්න අර අපේ වාහනේ තියෙන තැන පද්දෙහා පැස්සහම විලා එකක්. ඒකේ නම සිනමන් විලා. ඒකේ තමයි අපි නතර වුනේ. දැන් ගොඩක් විතර ඇවිල්ලා මහන්සි නිසා දැස්ස ගමන් අපි වටයක් පිව්වා. මේ කවුද? මේ ඉන්නේ එතන කෙයාටේකර් ආන්ටි කෙනෙක්. ඒ ආන්ටිගේ හස්බන්ඩ් තමයි මේ විලාස් ටික බලාගන්නේ. ඒ දෙන්න බව්වන්ට හරිම ආතරේ. ඔන්න දැන් තමයි රේස් එක පටන් ගන්නෙ. Here comes Mrs. Ola. And next, me, Miss Sapphire. Who's next?
Next will be Leo uncle. Mr. Leo. Finally, අපේ චූටි ටෆි. අන්ටෙන්ඩ ටෆි. බලන්ඩපු මේ ප්ලේස් එක හරිම ෂෝක් නේතින්. අපිට දුවල පැනල සෙල්ලං කරන්න ලොක්කු ඉඩක් තියෙනවා. හරිම නිදහස් ලස්සන වීව එකක් තියෙන ප්ලේස් එකක්. මෙහි හරිම සනීපයි. ගොඩාක් සීතලත් නෑ. හැබැයි හරි සනීපයි. අපි ආපු ගමන් ඉතට වටේ ඇවිදලා බැලුවා. බලන්නකෝ මේ ප්ලේස් එක හරියට සුරංගනා ලෝකයක් වගේ. හරිම ලස්සනයි. නිදහසේ කාලෙ ගත කරලා යන්න ඔගොල්ලොත් ඔයගොල්ලන්ගේ බෞයාලුවොත් අරගෙන අනිවාර්යෙන්ම මේ ප්ලේස් එකට එන්න. මේ තියෙන්නේ සිනමන් විලා එක. අපිත් එක්ක ආපු නිසා සෙපරේට් තියෙන මේ විලා එක තමයි අම්මි තාත්ති සිලෙක්ට් කරේ. ඔන්න ආපු ගමන් අම්මිලට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. හරිම රස වෝටර්මෙලන් ඩ්‍රින්ක් එකක්. කොහොම චුට්ටක් ඉන්නකෝ. ඊළඟට මේ විලා එකේ රූම් ටුවර් එකක් යමු අපි. ඔන්න බලන්න. මෙතන තමයි මේන් එන්ට්‍රන්ස් එක. මෙතනින් ඇතුල් වුණාම දකුණු පැත්තේ තව ඩෝ එකක් තියෙනවා. එතනින් ගියාම තමයි අර ලස්සන වීව් එක තියෙන්නේ. මේ වගේ සෝෆා එකක් තියෙනවා. free wifi connection එකක් තියෙනවා. POTV connection එක තියෙන TV එකක් තිබුණා. මේ ටේබල් එක උඩ ඔයගොල්ලන්ට ඔයගලන්ගේ බඩු තියාගන්න පුළුවන් ලේසියෙන්ම. මේ වගේ පොඩි ටේබල් දෙකක් තිබුණා. ක්වීන් බෙඩ් එකක් තියෙනවා මේ රූම් එකට. මේ TV එක යට කබඩ් එකේ මිනි බාර් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ TV එක අපේ. දැන් මේ තියෙන්නේ attached bathroom එක. මෙතන තියෙනවා කබඩ් එකක්. ඒක ඇතුලේ ඔයගලන්ට ඕනේ නම් යූස් කරන්න එක්ස්ට්‍රා ලිනන් පිලෝස් තියෙනවා. अब ඔයගලන්ගේ ඇඳුම් මේකේ දාගන්න ඉඩ තියෙනවා. ඉතින් හොඳට දුවලා පැනලා වටපිට සෙල්ලම් කරන්න තියෙන්නේ කොහෙද කියලා ගියපු ගමන් බලාගත්තා. බලන්නකො ලස්සන වීව් එක. හරිම ආසයි මෙතෙන්ට ආවහම. අර ඇතින් තියෙන්නේ අනිත් වේන් විලා එක. එතන රූම්ස් දෙකක් තියෙනවා. ඔන්න බලන්න මේ ප්‍රොපර්ටි එක සම්පූර්ණයෙන්ම අක්කර 18ක්. මේ අක්කර 18 ඇතුලේ නාන්න යන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකන් හිටියොත් අපි එතනට ගියපු විදියයි ටීම් කරපු විදියයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ ප්‍රොපර්ටි එක සම්පූර්ණයෙන්ම වැනිලා, සිනමන් සහ එක්ව වගා කරලා තියෙනවලු. බලන්නකො හරිම ලස්සනයි. මේ තියෙන්නේ මං අර කියපු අනිත් ට්වීන් විලා එක. එතන බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට ෆැමිලිස් විදියට හරි යාළුවෝ එක්ක ඇවිල්ලා හරි මෙහි නතර වෙලා හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. මේ ප්ලේස් එකට ෆොරිනර්ස්ලා ගොඩක් එනවා. ජංගල් වයිබ් එකක් තමයි වටපිටාවේ තියෙන්නේ. හරිම වෙනස් තැනක්. මේ වගේ තැනක නිවාඩුවක් ගත කරන්න ආසයි නම් ඔයගොල්ලන්ගේ බෞයාඩුවොත් එක්කගෙන ඉක්මනින් බුකින් එකක් දාන්න. හොඳට විනෝද වෙන්න පුළුවන්. ඉතින් තාත්තිලා බඩු ටික බානකම් ඊට මෙහෙට දුව
දෙල්ලං කර කර තමයි බලන් හිටියේ. අපි මෙහෙට එනකොට හවස 5 විතර වුණා. ඔන්න දැන් අපි මහන්සි අරින වෙලාව. දැහෙන දුර එක විදියට ඇවිල්ලා වකුටු වෙලා මහන්සියනේ ඉතින්. අපි ඉතින් සැප දොයියක් දැම්මා. තව ටිකකින් දින එයි. බලමු අම්මලා මොනවද දිනවලට ඕඩර් කරලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ සිලෙක්ට් කරලා තිබුණේ ෆුල් බෝට් ඔප්ෂන් එක. ඔන්න දින ඇවිල්ලා. රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා. වෙජිටබල් චොප්ස් තියෙනවා. චිකන් කරි එකක් තියෙනවා. ඉලි පේස්ට් තියෙනවා. අම්මලා ඉතින් අපිට පෙට් ෆුඩ් අරන් එන නිසා මෙහෙන් කෑම හදාගන්න ඕනේ උනේ නැහැ. උගලන්ට ඕනනම් උගලන්ගේ බව් යාළුවන්ට ඕනේ කෑම එක්ස්ට්‍රා පේ කරලා මේගොල්ලන්ට කියලා හදාගන්න පුළුවන්. අන්න අපි දැන් දොයියන්නයි හදන්නේ. සැප දොයියක් දාන්න ඕනේ. උටත් දුර ඇවිල්ලා මහන්සියනේ. ඔන්න දැන් උදේත් වෙලා තව ටිකකින් බ්‍රෙක්ෆාස්ට් එකේ. යුත්ක මොකක් හරි සද්දයක් ඇහිලා බලමු. අර ආන්ටිලා අපිට බ්‍රෙක්ෆාස්ට් ගෙනල්ලා. අපි බලමු දැන් බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා. රසම රස ඉන්දියාප්ප පොල් සම්බෝල පරිප්පු එක්ක එක්බුල් සහිත ඕඩර් කරලා. මිලා කෑලා අපිත් කෑම කාලා ඊළඟට ස්පෙෂල් වැඩක් තියෙනවා අපිට කරන්න යන්න. බලන් ඉන්නකෝ. ඔන්න දැන් අපි මේ ලෑස්ති වෙන්න යන්නේ. මොනා කරන්න කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? අපි මේ කඩිමුඩිය ලෑස්ති වෙන්නේ පීනන්න යන්නනේ. මේ අංකල්ලා කිව්වා මෙහෙ ස්විම් කරන්න ෂෝ ප්ලේස් එකක් තියෙනවා කියලා අපිට. මං කිව්වනේ මේ ප්‍රොපර්ටි එක අක්කර 18ක් කියලා. මේක ඇතුලේ ප්‍රයිවට් ප්ලේස් එකක් තියෙනවා. ඔගොල්ලොන්ට ආවහම නාන්න යන්න පුළුවන්. ඒ ප්ලේස් එක හරිම ලස්සනයිලු. ඔක්කොම අල්ලම මේ ලෑස්ති වෙන්නේ එක බලන්න යන්නනේ. ලියෝ අංකල් එයාට ඒක අංකල් එක්ක ඔළුවට උරපල් වෙනවා. ඔළුරන්දට ඉරිසියා හිතිලාද කොහෙද? මන්ටි යංගනේ. මට නම් ඉවසිල්ලක් නෑ වතුරට පැනලා පීනනකම්. යමු ඉතින්. චූටි කම්මැලි වෙන්නේ නැතුව ලෑස්ති වෙන්න ඉක්මන් කරලා. චූටි තමයි හැමදාම පරක්කු කරන්නේ. අපි ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ. කොහොම බයවිලා පුළුවන්ද චූටි? අන්න අපේ අම්මිලයි සපය පුංචි අම්මයි මාව දාලා ගිහිල්ලා. ඉක්මනට යමු අනේ. අන්න ඒගොල්ලෝ යනවා. දුර ගිහින් අපි අල්ලගමු ඒගොල්ලන්ව. යමු. ඉක්මනට යමු මට දිනන්න ඕනේ. ඔගොල්ලෝ මාව දාලා ගියා නේද? ඉන්නකො මම ඔයගොල්ලන්ව පරද්දන්න. මං දුවලා යනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ පරාදයිනේ. මං යනවා ඉක්මනට. චූටි කට්ටියම එකට යමු. අපි ඔයා එනකන් තමයි මේ බලන් හිටියේ. ඔන්න දැන් අපි පිටත් වුණා. මේ ප්‍රොපර්ටි එක ඇතුලේ මීටර් 300ක් විතර ඇවිදගෙන යන්න ඕනේ.
අපි නාන්න යන තැනට. බලන්නකො මතති මෙහෙ ඉන්න බෞයාලුව වගේ අපිට සැර කරානේ. ඒක නිසා අපිව තාත්ති අඬදාලා ගත්තා. අර අංකල් ඒගොල්ලොන්ට යන්න කිව්වා. ඔන්න ඊට පස්සේ ඉතින් අපි ආයි යන්න පිටත් වුණා. හරි ෂෝක්නේ. අපිට නම් හරි ජොලි. බලන්න ඕගොල්ලොන්ටත් යාළුවෝ කට්ටියක් එක්ක ආවහම හොඳ ඇක්ටිවිටිස් තියෙනවා මේ කරන්න. එළාවක් මැද්දෙන් ඇවිදන් යනවා වගේ තමයි අපි හිතෙන්නේ. මේ චෑටේ අංකල් ඉස්සර වෙලා යන්නේ දස්සතු එහෙම අයින් කරලා ඉතක් ඉස්සරහට යනකොට තව යාළුවෝ වගේක් ඉන්නවලුනේ. අන්න ඒගොල්ලන්ගෙන් අපිව බේරගන්න. ඔන්න අපි ලස්සන වීව් එකක් තියෙන තැනකට දැන් ඇවිල්ලා ඉන්නේ. තව ටිකක් දුර යනකොට පඩිපෙළක් තියනවලු බහින්න. ඔන්න අපි ආව පඩිපෙළ ගාව. මෙතන ඉඳලා පඩි 200ක් විතර බහින්න තියෙනවා. ඒකත් ජොලි වැඩි. හරිම ලස්සනයි අනේ. අපිට නම් ආසාවෙ බෑ. ඔගොල්ලෝ පරිස්සමෙන් මේ පඩිපෙළ බහින්න. ඔන්න අපේ ප්ලේස් එකට ආවා. අපි ආවේ මේ අවුරුද්දේ ජුලයි වල නිසා වැඩිය වැස්ස තිබුණේ නැහැ. ඒ නිසා මේකේ වතුර අඩුයි. නැත්තම් මේ ගල් වැහෙන්නම වතුර ගලනවලු. හිමින් නාන්න පුළුවන් විදියට වතුර තියෙන තැනට එහා පැත්තටම ගියා. හරිම ලස්සන කාම් වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඔගොල්ලෝ අනිවාර්යෙන්ම ඔගලන්ගේ ෆැමිලි එකේ අය එක්ක යාළුවෝ එක්ක විනෝද වෙන්න ආස නම් මෙහෙ එන්න. ඔගලන්ගේ බව යාළුවන්ව ගෙදර තියලා එන්නේ නැතුව ඒගොල්ලන්වත් එක්කන් එන්න. ඒගොල්ලොත් ආසයිනේ ඔගොල්ලෝ එක්කම හොඳ නිවාඩුවක් ගත කරන්න. ඔන්න ලියෝ අංකල් එන්නේ නැතුව බලන් ඉන්නවා. මායි ඔලු නැන්දයි නම් ඉස්සර වෙලා ගියා. අයිස් වතුර වගේ සීතල වතුර. මට නම් චුට්ටක් සීතල වැඩිත් වගේ. ඒ වුණාට ඉතින් ආසයිනේ. අපි ගිමින් ගල් උඩින් පැන මේ යන්නේ පොන්ඩ එකක් වගේ වට වෙච්ච නාන්න පුළුවන් තැනට. මේ ගල් ටිකට එහා පැත්තේ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. මේ කාලේ වතුර අඩු නිසා අපිට එතෙන්ට යන්න එච්චර අමාරු නෑ. මේ ඕලු නැන්ද කියන දෙයක් නම් අහන්නේ. ඔන්න අපි පීනන්න පටන් ගත්තා. හරිම සීතලයි. ඒ වුණාට හරි ජොලිනේ. වටේටම පීනලා බලන්න ඕන. මේ දවස්වල වතුර ටිකක් අඩුයි. වතුර ගොඩක් තියෙන කාලෙට නම් මෙතන තවත් ලෝක්ලු. අපි අනිවාර්යෙන්ම ආපහු මෙහෙමු. ඒකට අපිට පුළුවන් ආපහු මේ වගේ පීනලා ජොලියක් ගන්න. ඕගොල්ලොන්ට නම් යාළුවොත් එක්ක ආවොත් බෙස්ට් ප්ලේස් එකක් තමයි මේ එන්ජොයි කරන්න මේ ප්ලේස් එක. අපි පැයක් විතර මෙතන සීතල වතුරේ පීන සෙල්ලම් කරා. වටේ ලව් යාළුවෝ ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් චුට්ටක් පරිස්සම් වෙන්න. ඒගොල්ලෝ අපිට සද්ද දානවා. ඒගොල්ලොන්ගේ පැත්තටනේ අපි මේ ඇවිල්ලා ඉන්නේ.
ඉතින් අපි ඒගොල්ලොන්ට ඩිස්ටර්බ් කරන්නේ නැතුව අපි අපේ ජොලිය දාගත්තා. ඔගොල්ලොත් ආවම ඒගොල්ලොන්ට කරදර කරන්න යන්න එපා. අන්න බලන්න චූටි රෙලා බබෙක් එක්කන් ඇවිල්ලා එයාගේ අම්මා පෙන්නන්න. ඒගොල්ලෝ අපිට කරදර කරේ නැහැ. ඒ වුණාට ඒගොල්ලන්ගේ එරියා එකට ආවේ කවුද කියලා ඒගොල්ලෝ හොයලා බලන්න එපේ. ඉතින්ද අපි යනකම් එනකම්ම ඒගොල්ලෝ තැනින් තැනට ඇවිල්ලා බලන් හිටියා. ඔන්න අපි ආපහු එන්න පිටත් වුණා. ගල්පඩි නැගලා මහන්සිනේ. තැනින් සැරේ නතර වෙවි අපි මේ ලස්සන පරිසරය දිහා බල හොඳට එන්ජොයි කරා. බලන්නකො ලස්සන වීව් එකක් තියෙන්නේ. දිගටම සිනමන් වගා කරලා තිබුණා. මං කිව්වේ තව වැනිලත් වගා කරලා තියනවලු. පෙප්පර්ත් වගා කරලා තියෙනවලු. මේ ගොඩක් අංකල්ලා ආන්ටිලා වැඩ කරනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. ප්‍රයිවසි එක 100%ක්ම තියෙන නිසා ඕගොල්ලොන්ට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. හරිම නිදහස් ජොලි ගමනක් තමයි අපි මේ ගිහින් එන්නේ. මහන්සි ඇර මගේ නැවති අපි ඉතින් ආපහු ආවා. මේ බලන්නකෝ මේ ප්ලේස් එක මොකද්ද කියලා. අපි නැවතිලා ඒකත් බලලා තමයි ගියේ. වතුර ටික නේද? මෙහි හරිම පිරිසිදුයි මේ වතුර. මෙහෙට එන ඔගොල්ලොන්ට නැවතිලා ඉඳලා බමරකන්ද පෝල්ස් බලන්න යන්න පුළුවන්. මේ ප්ලේස් එක මේකේ ඉන්න අංකල්ලා ආන්ටිලා වැඳුම් පිදුම් කරන තැනක්ලු. පිනන් ඒකත් ගියේ නැහැ බලන්න. ඔගොල්ලන්ට නම් ආවම ඔගොල්ලන්ගේ යාළුවොත් එක්ක එතෙන්ට යන්න පුළුවන් බලලෙන්. ගොඩාක් පරණ ප්ලේස් එකක් කියලා තමයි කැටේක අංකල් කිව්වේ. අවුරුදු 300කටත් වඩා පරණයිලු. ඔගොල්ලෝ ආවම අනිවාර්යෙන් බලන්න යන්න. ඔන්න අපි ආපහු ආවා. ඊළඟට අපි බලන්න යන්න හදන්නේ අර අනිත් ට්වින් විලා එක. එතන බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා කිව්වනේ. අපි හිටපු දවසේ නම් ඒකේ කවුරුත් හිටියේ නෑ. ඒ නිසා අපි ඒක බලන්න ගියා. මේ තියෙන්නේ බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා මෙතන. මේ වගේ ප්‍රයිවට් ඩෙක් එකක් තියෙනවා. හරිම නිදහස්. එතම කැලෑවක් මැද්දේ ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. හැබැයි ඉතින් ප්‍රයිවසි 100% නිසා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. දැන් මහන්සි නිසා අන්න අපි ආපහු එනවා. ඒ විලායකට යන්න. ඕම බලන් ඉන්නකෝ. ඊළඟට අපි තවත් ස්පෙෂල් තැනකට යන්නයි හදන්නේ. ඔන්න බලන්න අපි ආපහු ස්පෙෂල් ප්ලේස් එකක් බලන්න යන්න සමා මේ හදන්නේ. බලන් ඉන්නකෝ. මේ තියෙන්නේ. අපි මේ යන්නේ මේ ප්‍රොපර්ටි එකේ මේන්ම බිල්ඩින් එක. බිල්ඩින් එකක් කිව්වට ඒක ස්ටෝන් බංගලෝ එකක්. මේ චූටි. ඔන්න බලන්නකො මං කිව්වේ පරක්කුයි කියලා චූටි. සමෝන් චූටි. සමෝන්. අයි. යන් බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ ස්ටෝන් බංගලෝ එක අවුරුදු 300කට වඩා පරණයිලු.
මේ ප්‍රොපර්ටි එක අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තමයි අපි යනකොට තිබුණේ. ඒක ඩයිනින් ඒරියා එකක් විදියට රෙනොවේට් කරනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට බුෆේ එකක් මෙතන ඇරේන්ජ් වෙනවා. එන විසිටර්ස්ලා හැමෝන්ටම. ඒ වගේම ඕගොල්ලෝ එක්ක එනවා නම් ඩ්‍රයිවර්ස්ලා ඩ්‍රයිවර් ඇකමඩේෂන් උත් මෙතන ලෑස්ති කරනවා. ඩ්‍රයිවර්ස්ලට වෙනම ක්වාටර්ස් එකක් මෙතන එහා පැත්තේ ඇරේන්ජ් වෙනවා. ඊටත් එහා පැත්තේ තමයි කෑටේකර් අංකල්ගේ ආන්ටි ඉන්නේ. එතන තමයි ඒගොල්ලෝ අපිට ඕන කෑම ඔක්කොම හදන්නේ. අන්න අපි එතනට වෙලා ඒ ආන්ටි හදලා දීපු රසම රස පපායා ජූස් එකකුත් දීලා අපව අපේ විලායකට එන්න තමයි මේ හදන්නේ. දැන් ගොඩක් මහන්සියිනේ බඩගිනිත් එක්ක. ඒ වුණාට කෑම කන්න කලින් හොඳට නාදන්න ඕනේ. අපි වතුර පැහැලා ඉඳලා දුවිලි වැඩි ඉලුතු වෙලාන දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ අපේ සිනමන් විලායකට යන්න තියෙන ගේට් එක. මෙතනින් පඩිපෙළ බැහැලා යන්න තියෙන නිසා තමයි අපේ වාහනේ පිහා පැත්තේ මේන් එන්ට්‍රන්ස් එකකින් ඇතුලේ අනිත් ට්වින් විලාස් තියෙන තැන පාක් කරලා ආවේ. ඔබලු බෞ්‍යාඩුවත් එක්ක මෙහෙනවා නම් මේ සිනමන් විලා එක බුක් කරන්න. මොකද මේක හොඳ ප්‍රයිවසි ඒරියා එකක්නේ. අනිත් විලාස් වලින් සෙපරේට් වෙලා තියෙන්නේ. සමහර ගෙස්ලා කැමති නැහැනේ බව්වන්ට. ඒගොල්ලොන්ටත් ඩිස්ටර්බ් නොවෙන්න ඕගොල්ලන්ට හොඳට එන්ජොයි කරන්න පුළුවන් මේ විලා එක බුක් කළොත්. ඔන්න දැන් අපි නානවා. බලන්න තාත්ති අපි උප්මල්ලාවම හොඳට අතුල්ලා කරලා නෑව්වා. ඔන්න නානවා. බේබේ කීකිය නෑවට හරිසන එපා ඉතින්. ඔන්න දැන් ලියෝ අංකල්ගේ ටර්න් එක. මොකටනි මාව් ගොඩක් වෙලා නාවන්නේ අනිත් අය ඉච්චර වෙලා නෑවි නෑත් එක්ක. පොඩක් කව්වට අපල වේලෙන්ඩෝන්. වීති මාව තමා වැඩි වෙලාවක් ප්‍රශ් කරන්නේ. අරිමා සාධාරණ යනේ මේක. එන්නම් මාන්සීනේ දොයිමුදොයියෝ ආලව් දොයිව මොති. ලියෝ අංකල් කෑම කාලම දොයියෝ. ඔන්න අම්මිලට ලන්ච් ඇවිල්ලා පරිප්පු ඉඳලා තියෙනවා, චිකන් කරි තියෙනවා, තිප්පටු මැල්ලුම් තියෙනවා, සුදු බයි තියෙනවා. නව කෙසෙල්ම තෙල් දාලා තිබුණා. පපඩුනුත් තිබුණා. ඩෙසර්ට් එකට බනානා ගෙනල්ලා තියෙනවා. පයිනැපලුත් තියෙනවා. මෙහි කෑම හරීම රසයි. ඕගොල්ලොන්ට මෙනු එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔන්න අපිත් කෑම කාලා දැප්ප දොයියක් දාන්න හදන්නේ. ඇවිදලා මහන්සියට නාලා කාලා දොයියන එක තමයි ඉතින් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ. මොකද ලියෝ අංකල් අහක බලන්න. ඔන්න ලියෝ අංකල්ටයි මටයි දොයිය ගිහිල්ලා. අපේ චූටිත් සනීපෙට දොයියනේ. හරි මහන්සි, හරිම රිලැක්ස්. අවසට අපිට ස්පෙෂල් වැඩක් තියෙනවනේ තව කරන්න. අපිට බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න තියෙනවනේ. බලන් ඉන්නකෝ ඒ බර්ත්ඩේ පාටි එක කාගේද කියලා. දොයියලා නැගිටලා අවසට ඒ පාටි එකට එමු. ඔන්න දැන් පාටි ටයිම් එක. බලන්න කාගේ බර්ත්ඩේ එකද මේ? මේ ඉන්නේ අපේ බර්ත්ඩේ ගර්ල්. ඕවනේ අපි ඕගොල්ලන්ගේ 4th බර්ත්ඩේ එක තමයි අපි අද සෙලිබ්‍රේට් කරන්නේ. ඔන්න දැන් ෆොටෝ ෂූට් එක පටන් ගත්තා. තාත්තිගෙන් බැන්න යන්න වෙන හින්දා අපි හොඳ ළමයි වගේ ඉන්නවා ෆොටෝස් වලින්. වෙද මේ චූටිත් එක්ක බෑනේ. ඒක විකාර කරනවා ෆොටෝස්.
Happy birthday ඕලු නැන්දා. බලන්ඩ එයාට අවුරුදු 4කුත් වෙලානේ. Happy blessed birthday. බලන්ඩ පදයාගේ ලස්සන. යුනාට යාරි ආඩම්බරයන්නේ. ෆොටෝෂූට් එක ඉතින් හැමදාම සෑහෙන වෙලාවක් තියෙනවනේ. අපි හොඳ ළමයි වගේ ඉන්න ඕනේ. Happy birthday again, ඕලු නන්දේ. We all love you. You are the best of our family. චූටි දඟ කරන්න එපා චූටි. උතුමයි චූටි පැච්චික වෙලා හොඳට හිටියා. ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ. රෑට තව ස්පෙෂල් වැඩක් තියෙනවා අපිට. ඔන්න බලන්න මොකක්ද කියලා. හරිම සුවඳයි. බඩගිනි ඇවිස්සෙනවා. ඔන්න අපි තාත්ති බාබකියු දැම්මා. මේක ඔගොල්ලොන්ට හම්බෙන ඇඩිෂනල් ඔක්ෂන් එක. ඔගොල්ලෝ මීට් අයිටම්ස් අරගෙන ආවොත් මේගොල්ලෝ මැරිනේට් කරලා ඕනෙ කරන බාබකියු ඉක්විප්මන්ට් ඔක්කොම එක්ක ඔගොල්ලොන්ට දෙනවා. ඔන්න අපේ තාත්ති බාබකියු දානවා. මේකට ඇඩිෂනල් පේ කරන්න ඕනේ. ඒ වුණාට ඉතින් යාළුවෝ එක්ක මේ වගේ ප්ලේස් එකට ඇවිල්ලා පොඩි බාබකියු පාටි එකක් දාලා සින්දුවක් කියලා විනෝද වෙන එක හරිම රිලැක්ස් ඉතින්. උන්න අපි පරාති බාබකියු දාලා ඉවර වෙනකම් හොඳ ළමයි වගේ එළියට වෙලා තන් පිට වැතිරිලා හිටියා. මෙතන එළියේ හරිම සනීපයි. රැට අමුතුම කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. සින්දු දාගෙන හොඳට රිලැක්ස් වුණා. බාබකියු සුවඳට බඩගිනි ඇවිස්සෙනවා හොඳටම. අපි එදා නම් බඩු පිරෙන්නම බාබකියු කෑවා. තව ටිකකින් දිනයි. මේ තියෙන්නේ. දින එකට ස්පැගටි තමයි ඕඩර් කරලා තියෙන්නේ අම්මිලා. රස පාටයි. කොහොමත් මෙහි කෑම හරිම රසයි. ඔයගොල්ලන්ට මෙනු එක සිලෙක්ට් කරන්න chance එක තියෙනවානේ. ඔන්න දැන් අපි කාලා හොඳටම මහන්සි දොයිය ගන්න තමයි තියෙන්නේ. ඊට උදේට කෑම කාලා අපි ආපහු ගෙදර එන්න පිටත් වෙන්න ඕනේ. Good morning everyone. ඔන්න breakfast ඇවිල්ලා. පුල්සයි අරවල තෙල් දාලා රසම රස පොල් සම්බෝඩ පරිප්පු කිරට ඉතුපත්. රසම රස ඇති. හැම කාලා අපි ලෑස්ති වෙන්න ඕන පිටත් වෙන්න. එකවුට් ටයිම් එක තියෙන්නේ දවල් 12. මෙහි චෙකින් ටයිම් එක හවස 2. ඔගොල්ලෝ බුකින් එකක් දානවා නම් මෙහි ඕන අංකල්ට කතා කරලා ඔගොල්ලන්ට ඕන දේවල් ගැන කියලා හරියට විස්තර කතා කරගෙන බුකින් එක කන්ෆර්ම් කරගන්න. අපි ලෑස්ති වෙලා ඉන්නේ දැන් පිටත් වෙන්න තමයි. පිටින් ලෑස්ති වෙන්න ගත් වෙලේ නම් ඉවසිල්ලක් නැණි කොහොමද ආපහු වාහනේ යන්න. හැපි කැපේ තන්තලු එකතු වෙලා වාහනයට පොඩ්ඩක් කරා. ඔන්න ඕලු නන්දයි චූටි වාහනයට දුවන්න තමයි හදන්නේ. චූටි මෙහෙන්ද. යන් බුත්කණ්ඩයි වෙන්නේ. තාම ලෑස්ති කරලා ඉවර නෑලු. මෙහි කන්ටැක්ට් නම්බර් එක අපි මෙතන දාලා තියෙනවා. ඔගොල්ලන්ට පුළුවන් ඕන අංකල්ට කතා කරලා රිසර්වේෂන් එකක් කරගන්න. පොඩ්ඩක් කවුරු හරි මට හෙල්ප් කරන්න අනේ මේකට නගින්න.
පොඩි හෙල්ප් එකක්. අන්න හරි. Thank you very much. ආයෙසරයක් එන්නම් කෝගොල්ලොම බලන්න. අපිට ආදරෙන් සලකලා රස කෑම බීම හදලා දීලා අපිව අම්තට බලාගත්තට thank you very much. අපි ගිහින් එන්න. Sapphire and Family අපේ YouTube channel එක subscribe කරන්න. Facebook එකේ අපේ page එක like කරන්න. TikTok වලත් අපිව follow කරන්න. comment කරන්න, share කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. Love you all. Thanks for watching. Bye.